අයිබෝන් හැමෝටම අපි කලින් වීඩියෝකෙදි සෝරන් OS ගැන පොඩි හැඳින්වීමක් කරා. ඔයාලා අපෙන් ඉල්ලීමක් කරලා තිබ්බා සෝරන් OS එක ඉන්ස්ටෝල් කරන විදිය වීඩියෝ එකකින් අරන් එන්න කියලා. ඉතින් අන්න ඒ ඉල්ලීම තමයි අද අපි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. අද අපි බලමු කොහොමද මේ සෝරන් OS එක ඔයාගේ PC එකට ඉන්ස්ටෝල් කරගන්න කියලා. මේකෙදී අපිට අවශ්‍ය වෙනවා USB drive එකක්, ඒ වගේම Soron OS ISO ෆයිල් එක, ඒ වගේම Rufus කියන software එක. මුලින්ම බලමු මේ ISO ෆයිල් එකයි Rufus කියන software එකයි download කරගන්නේ කොහොමද කියලා. මම මුලින්ම මගේ web browser එක open කරලා Soron OS කියලා search කරගන්නවා. ඊට පස්සේ ඔයාලට එන පළවෙනි link එකෙන් ඔයාලා Soron OS official website එකට යන්න. ඊට පස්සේ ඔයාලා මෙතනදී download button එක click කරලා ISO ෆයිල් එක download කරන website එකට යන්න. මෙතනදී ඔයාලා එන එඩිෂන් වලින් ඔයා කැමති එඩිෂන් එක තෝරගෙන අන්න ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මම මගේ වෙබ් බ්‍රවුසර් එක ආපහු ඕපන් කරගෙන මම යනවා Rufus software එකේ official website එකට. මේ වෙබ්සයිට් එකේ පල්ලෙහාට යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තැනක් හම්බ වෙනවා. මෙතෙන් ක්ලික් කරලා පුළුවන් Rufus software එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි දැන් අපි ගාව තියෙනවා Soron OS ISO ෆයිල් එකයි Rufus කියන software එකයි. දැන් ඔයාගේ USB drive එක අරගෙන ඒක PC එකට plug කරලා double click කරලා මේ software එක open කරගන්න. මෙතනදී ඔයාගේ USB drive එක default විදියට වැටලා තිබුණ නැත්නම් මේ drop down menu එකෙන් ඔයාගේ USB drive එක select කරගන්න. ඊට පස්සේ මෙතනදී select button එක click කරලා ඔයාලා download කරගත්ත Soron OS ISO ෆයිල් එක select කරලා දෙන්න. මෙතනදී ඔයාලා වගේ partition scheme එක දන්නේ නැත්නම් ඔයාලා කරන ලේසිම විදිය තමයි AI tool එකක් පාවිච්චි කරලා ඔයා පාවිච්චි කරන laptop එක ගන්න ඒකේ model number එක හරිය නැත්නම් ඔයාලා තියෙන custom PC එකක් නම් ඒකේ motherboard එකේ model number එක හරිය දාලා search කරන්න තියෙන්නේ GPTද MBRද පාවිච්චි කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මෙතන තියෙන පල්ලෙහා තියෙන start button එක click කරලා මේ තියෙන හැම එකම default තියෙන විදියට okay දීගෙන යන්න. ඔයා මෙතන මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයා මේ භාවිතා කරන pen drive එකේ තියෙන කිසිම දෙයක් මේකෙදි ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලට මොන හරි ඕන දෙයක් තියෙනවා නම් කලින් ඒක මොකක් හරි drive එකකට backup කරලා තියාගන්න. මෙතන ඉඳලා booting process එක සිද්ධ වෙද්දී ඔයාගේ machine එකේ performance සහ pen drive එකේ speed එක අනුව මේකේ වෙලාව තීරණය වෙනවා. process එක සම්පූර්ණ ඉවරනාට පස්සේ පල්ලෙහා තියෙන close button එක click කරලා මේ window එක close කරලා දාගන්න. ඊට පස්සේ ඔයාගේ PC එක restart කරන්න. මෙතනදී ඔයාගේ PC එකේ power on වෙන black screen එක වැටෙද්දී ඔයා මතක ඇතුව boot menu එකට යන key එක ඔබන්න ඕනේ. ඔයා ඒ key එක දන්නේ නැත්නම් අපිට කලින් වගේම AI tool එකක් පාවිච්චි කරලා ඔයාගේ boot menu key එක හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ screen එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයා පළවෙනි option එක select කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ ඉන්න window එකේ තියෙන install Soron OS කියන එක ලබා දෙන්න. ඊට පස්සේ මෙතනදී ඔයා keyboard layout එක ඔයා කැමති එකක් තෝරන්න. තෝරලා ඊට පස්සේ continue කරන්න. මේ පියවරේදී ඔයාට ඔයාගේ
OS ඉන්ස්ටලේෂන් එකත් එක්ක අමතරව ඇප් ලබා ගන්න ඕන නම් ඔයාලට මෙතනදී normal installation එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම ඕනේ නැත්නම් ඔයාලට manual installation එක පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී මම ඔයාලට දෙන ටිප් එකක් තමයි පුළුවන් නම් ඔයා මේ ඉන්ස්ටලේෂන් එක ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකට සම්බන්ධ කරලා කරගන්න බලන්න. එතකොට ඔයාලට ඔටෝමැටික්ලි මේකට drivers installation එක සිද්ධ වෙනවා. මේ පියවරේදී අහන්න වගේ hard drive එකට කොහොමද OS එක install වෙන්න ඕනි කියලා මම මෙතනදී hard drive එකේ තියෙන සියලුම දේවල් ඉවත් වෙලා අලුත් OS එක විතරක් ඉතුරු වෙන්න පියවර කන්ටිනියු කරගෙන යනවා. මෙතනින් අපේ රටහනවා සෙට් කරලා මේ පියවරත් කන්ටිනියු කරගෙන යනවා. මෙතනින් ඔයාගේ නම අහනවා. ඔයා මෙතනට ඔයාගේ නම දෙන්න. මම මෙතනදී අපේ channel එකේ නම GSUP කියලා ලබා දෙනවා. ඊට පස්සේ පල්ලෙහෙන් අහලා තිනවා user name එක. ඔයා කැමති user name එකක් ලබා දෙන්න. password එකත් ඔයා කැමති password එකක් දාලා මෙතන මේ පියවරත් කන්ටිනියු කරගෙන යන්න. මේ පියවරේදීත් ඔයාගේ PC එකේ performance අනුවයි ඔයාගේ hard disk එකේ performance අනුවයි speed එක තීරණය වෙනවා.
හරි දැන් ඔන්න ඔයාගේ හાર્ඩ් ඩ්‍රයිව් එකට අලුත් OS ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. දැන් ඔයාලට පුළුවන් මේ PC එක රීස්ටාර්ට් කරන්න. හරි මෙතනදී ඔයාගේ bootable media එක remove කරන්න මතක ඇතුව ඊට පස්සේ enter key එක press කරන්න. හරි දැන් ඔයාලට පුළුවන් කලින් දී password එක දීලා ඔයාලට දැන් log වෙන්න. එහෙනම් අද වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච හැමෝටම ගොඩක් ස්තුතියි. වීඩියෝ එක හොඳ නම් මතක ඇතුව like කරන්න. අනිවාර්යෙන් ඔයාගේ යාළුවෙක්ට දැනගන්න share කරන්න. channel එක subscribe කරලා නැති කෙනෙක් නම් මතක ඇතුව පල්ලේ තියෙන subscribe button click කරන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙමින් අදට අපි නවතිනවා.